අද අපි BTech තුලින් කතා කරන්නේ BST විෂය ධාරාව තුළ පවතින නවවන පාඩම් විදියට අපිට හඳුනා ගන්න පුළුවන් ගුණාත්මක ආහාර නිෂ්පාදනය කියන පාඩම ගැන තමයි අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒකේ පළවෙනි මාතෘකාව විදියට අපි තෝරගන්නවා ආහාර නරක වීම සඳහා බලපාන සාධක. අපි මුලින්ම බලමු මොකද්ද මේ ආහාර නරක වීමක් කියන්නේ කියලා. ආහාර නරක වීමක් විදියට අපිට හඳුනා ගන්න පුළුවන් යම්කිසි ආහාරයක් පරිභෝජනයට ගන්න බැරි විය හැකි තත්වයට අප්‍රසන්න තත්වයට පත් වෙනවා නම් හරි එහෙම නැත්නම් ඒකේ පවතින සුරක්ෂිතභාවය නැති වෙලා සෞඛ්‍යයට හානි විය හැකි තත්වයට ආහාරය පත් වෙනවා නම් එවැනි ආහාර අපි හඳුනා ගන්නවා මොනවාද? නරක වූ ආහාර විදිහට අපි හඳුනා ගැනීමට ලක් කරනවා. ඒ වගේම මෙන්න මේ නරක වූ ආහාරවල අපිට නිරීක්ෂණය කරන්න පුළුවන් ලක්ෂණ කිහිපයක් තියෙනවා. එකක් තමයි වර්ණය වෙනස් වෙන්න පුළුවන්, ඒ වගේම සුවඳ වෙනස් වෙන්න පුළුවන්, ඒ වගේම නානුමය ගතියක්, ඇලෙන සුළු ගතියක් ඇති වෙන්න පුළුවන්, ඒ වගේම බාහිර පෙනුම වෙනස් වෙන්න පුළුවන්, ඒ වගේම ශුද්ධජීවී ආසාදන වැනි දේවල් ඇති වෙන්න පුළුවන්. මෙන්න මේ නරක වුණු ආහාරවල අපිට දැක් ගන්න පුළුවන් ලක්ෂණ විදිහට අපි හඳුනා ගැනීමට ලක් කරනවා. ඒ වගේම මේ ආහාර නරක වූ ආහාර අපි පරිභෝජනය කරොත් එහෙම ඇති වෙන්න පුළුවන් තත්ත්ව විදිහට අපි හඳුනා ගන්නවා. එකක් තමයි ආහාර ආසාදනය වීම. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ආහාරයක් ගත්තට පස්සේ ක්ලාන්තය, ඒ වගේම පළු දැමීම, අන්න ඒ වගේ දේවල් ඇති වෙනවා නම් අපි කියනවා ආහාර ආසාදනය වීමක් සිදු වෙලා තියෙනවා කියලා. ඒ වගේම ආහාර විෂ වීම ඇති වෙන්න පුළුවන්, මරණය වැනි දක්වාම ඒක යන්න පුළුවන්. ඒ වගේම ආහාරයේ රසය, පෙනුම ආදී දේවල් වෙනස් වෙන්න පුළුවන්. ආහාරවල පවතින පෝෂක කොටස් ආදී දේවල් අඩුවීම වැනි දේවල් මෙන්න මේ ආහාර නරක වීම නිසා ඇති වෙන්න පුළුවන් තත්ත්ව විදියට, එහෙම නැත්නම් බලපෑම් විදියට අපි හඳුනා ගැනීමට ලක් කරනවා. අපි බලමු දැන් මෙන්න මේ ආහාර නරක වීම සඳහා බලපාන ප්‍රධාන සාධක තුනක් තියෙනවා. ඒක තමයි එකක් තමයි භෞතික සාධක, අනිත් එක තමයි රසායනික සාධක, අනිත් එක තමයි ජෛවීය සාධක. ඔන්න ඔය තුන තමයි යම්කිසි ආහාරයක් නරක වීම සඳහා බලපාන ප්‍රධාන තුන විදියට අපි හඳුනා ගැනීමට ලක් කරනවා. ඒකේ පවතින මෙන්න මේ භෞතික සාධක විදියට අපිට හඳුනා ගන්න පුළුවන් තෙතමනය කියන එක. යම්කිසි ආහාරයක තෙතමනය වැඩි වෙනවා නම්, එහෙම නැත්නම් ඒ තුල පවතින ජල ප්‍රමාණය වැඩි වෙනවා නම් ආහාරයේ නරක වීම සඳහා ගතවන කාලය ඉතාමත් අඩුභාවයට පත් වෙනවා. ඒකට හේතුව තමයි මෙන්න මේ ආහාර තුල පවතින ලිහිල්ව පවතින ජලය මත ශුද්ධජීවී ක්‍රියාකාරකම් ආදී දේවල් සිදු වෙලා ඉක්මනින් ආහාර නරක වෙලා යනවා. ඒ වගේම උෂ්ණත්වය කියන කාරණේ ගත්තොත් එහෙම යම්කිසි ආහාරයකට අධික ලෙස උෂ්ණත්වයට ලක් වෙනවා නම් එම ආහාරයේ රසායනික ප්‍රතික්‍රියාවන් වේගවත් වෙලා ආහාරය ස්වයං වියෝජනයට ලක් වෙනවා. සාමාන්‍යයෙන් එන්නේ එහෙම ස්වයං වියෝජනයට ලක් වුණාට පස්සේ ආහාරයේ පවතින විටමින් ටික විනාශ වෙනවා. ඒ වගේම ප්‍රෝටීන් ටික විනාශ වෙලා යනවා. ඒකේ පවතින තෛලෝද බිඳ වැටීමට ලක් වෙනවා. ඔන්න ඔය කාරණා උෂ්ණත්වයේ වැඩිවීම නිසා සිදුවෙන්න පුළුවන් දේවල් විදියට අපි හඳුනා ගැනීමට ලක් කරනවා. අපි ඊළඟට බලමු මොනවාද මේ යාන්ත්‍රික හානි නිසා කොහොමද ආහාර නරක වෙන්න බලපාන්නේ කියලා. යාන්ත්‍රික හානි විදියට ගන්න පුළුවන් එකක් තමයි නොසුදුසු ප්‍රවාහන ක්‍රම භාවිතා කරනවා නම්, ඒ වගේම දුර්වල අස්වැන්න නෙලීමේ ක්‍රම භාවිතා කරනවා නම්, ඒ වගේම අසම්පූර්ණ නිෂ්පාදන ක්‍රියාවලි, ඒ වගේම දුර්වල ගබඩා කිරීම, ඔන්න ඔවැනි තත්ත්ව නිසා සාමාන්‍යයෙන් ආහාරවලට යාන්ත්‍රික හානි බොහෝ දුරට සිදුවීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම කාලය ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් එළවලු, පළතුරු වැනි දේවල් අස්වනු නෙලනවා. මේ අස්වනු නෙලුවට පස්සේ ඒ වගේ ශ්වසන ක්‍රියාවක් සිදු වෙනවා. ඒ වගේම පරිවෘත්තීය ක්‍රියා සිදු වෙනවා. මෙන්න මේ වගේ කාරණා නිසා ආහාරයේ ස්වාභාවිකව වියපත්භාවයට පත් වෙනවා. උදාහරණයක් ගත්තොත් එහෙම ඔය වැටකොළු, බණ්ඩක්කා, ඔන්න ඔය වගේ දේවල් ස්වාභාවික වියපත්භාවයට පත් වුණාට පස්සේ ආහාරයට ගන්න බැරි විය හැකි තත්වයට කෙඳි වැනි දේවල් වැඩි වෙනවා. අන්න එවැනි තත්ත්ව අපි හඳුනා ගන්නවා මොනවාද? ආහාර නරක වීම සඳහා කාලයේ බලපෑම් විදියට. ඒ වගේම අපවිත්‍ර කාරක විදියට සාමාන්‍යයෙන් වායුගෝලයේ පවතින විවිධාකාර වායු වර්ග වෙන්න පුළුවන්. ඒ වගේම දූවිලි වෙන්න පුළුවන්. සත්ව මල අපද්‍රව්‍ය වෙන්න පුළුවන්. අන්න එවැනි ද්‍රව්‍ය ආහාර තුළට එකතු වීම නිසා ආහාරවල ආහාර නරක වීමේ වේගය ඉතා වේගයෙන් වැඩි වෙනවා. අපි දැන් බලමු ආහාර නරක වීම කෙරෙහි බලපාන රසායනික සාධක යටතේ පවතින pH අගය, ඒ වගේම මුඩු වීම, එන්සයිමීය ක්‍රියාවලිය වැනි දේවල් නිසා කොහොමද ආහාර නරක වෙන්නේ කියලා. එහිදී අපි කතා කරනවා මුලින්ම මෙන්න මේ pH අගය ගැන. යම්කිසි ආහාරයක් ගත්තොත් එහෙම ඒ ආහාරයේ ශුද්ධජීවීන්ට වැඩ කරන්න පුළුවන් විවිධාකාර pH මට්ටම් පවතිනවා. එතකොට මෙන්න මේ pH පරාසයන් වළක්වලා අපි එම ආහාරය
ගවඩා කරලා තියෙනවා නම් එහෙම නැත්නම් එම ආහාරය පවත්වා ගැනීමට ලක් කරනවා නම් අපිට පුළුවන් මේ ආහාරය නරක් වීම අවම කරලා ඉතා කාල සීමාවක් පවත්වා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඊට පස්සේ අපි බලමු ආහාර නරක් වීම කෙරේ බලපාන ජෛව රසායනික සාධක විදිහට අපිට හඳුනා ගැනීමට ලක් කරන්න පුළුවන් එන්සයිමීය ක්‍රියාවලි මුඩු වීම නිසා කොහොමද ආහාර නරක වෙන්නේ කියලා. එෙහිදී අපි මුලින්ම කතා කරනවා එන්සයිමීය ක්‍රියාවලි කොහොමද ආහාර සඳහා බලපාන්නේ කියලා. සාමාන්‍යයෙන් ආහාරයේ පවතින විවිධාකාර එන්සයිම ඒ නිසා ආහාරය තුළ පවතින රසායනික ක්‍රියාවලි වේගවත් වීමට ලක් වෙලා ආහාරයේ සුවඳ ඒ වගේම වර්ණය ආදී දේවල් වෙනස් වෙනවා. මෙහිදී වර්ණය වෙනස් වෙනකොට බොහෝ දුරට ඒක දුඹුරු පැහැයට හැරෙනවා. ඒක අපි හඳුන්වනවා දුඹුරු වීමේ ප්‍රතික්‍රියාව විදියට අපි හඳුනා ගැනීමට ලක් කරනවා. මෙහිදී මෙන්න මේ දුඹුරු වීමේ ප්‍රතික්‍රියාව ප්‍රධාන ආකාර දෙකක් අපිට හඳුනා ගැනීමේ හැකියාවක් තියෙනවා. එකක් තමයි එන්සයිමීය දුඹුරු වීම, අනිත් එක තමයි එන්සයිමීය නොවන දුඹුරු වීම විදියට අපිට හඳුනා ගැනීමට ලක් කරන්න පුළුවන්. එයිදී අපි මුලින්ම බලමු මොකද්ද මේ එන්සයිමීය දුඹුරු වීම එහෙම නැත්නම් කහට පිපීම කියලා අපි හඳුන්වන්නේ. ආහාර ගත්තොත් එහෙම මේ ආහාරවල පවතිනවා ෆීනෝලික සංයෝග හා පොලිපීනෝලික ඔක්සිඩේස් එන්සයිම ආහාර තුල බහුලව පවතිනවා. ආහාර කැපීමක් ඒ වගේම පෙතිගැසීමක් කැබලි කිරීමක් වැනි ක්‍රියාවලින් සිදු කරාට පස්සේ එම සංයෝග බාහිර වායුගෝලයට නිරාවරණය වීමට ලක් වෙනවා. මෙහිදී මෙන්න මේ බාහිර වායුගෝලයේ පවතින ඔක්සිජන් සමග මේ ආහාර තුල පවතින ෆීනෝලික ඔක්සිඩේස් එන්සයිමය ඒ වගේම ප්‍රතික්‍රියා කිරීමට ලක් වෙලා දුමුරු පෑති බහු අවයවිකයක් වන ඕතෝක්විනෝන් කියන බහු අවයවිකය එහෙම නැත්නම් පිළිකාකාරකය නිෂ්පාදනය කිරීමට ලක් කරනවා. මෙන්න මේ ප්‍රතික්‍රියාව අපි හඳුන්වනවා එන්සයිමීය දුමුරු වීමක් විදියට අපි හඳුනා ගැනීමට ලක් කරනවා. මෙහිදී මෙන්න මේ ප්‍රතික්‍රියාව සඳහා බලපාන සාධක දෙකක් තියෙනවා. එකක් තමයි උෂ්ණත්වය, අනිත් එක තමයි ඔක්සිජන් ප්‍රමාණය. අපි දැන් කතා කරමු එන්සයිමීය නොවන දුමුරු වීම කියන්නේ මොකක්ද කියලා. එන්සයිමීය නොවන දුමුරු වීමක් විදිහට අපි හඳුනන්නේ යම්කිසි ආහාරයක එන්සයිමීය ක්‍රියාකාරීත්වයකින් තොරව ඒකේ වර්ණ විපර්යාසයකට ලක් වෙලා දුමුරු පැහැයට ලක් වෙනවා නම් අපි හඳුන ගන්නවා මොනවාද? ඒක එන්සයිමීය නොවන ප්‍රතික්‍රියාවක් විදිහට අපි හඳුනා ගන්නවා. එතකොට මෙන්න මේ එන්සයිමීය නොවන ප්‍රතික්‍රියා ප්‍රධාන ආකාර දෙකක් අපිට හඳුනා ගන්න පුළුවන්. එකක් තමයි මෙලාට් ප්‍රතික්‍රියාව කියන එක. ඒ වගේම අනිත් එක අපි හඳුන ගන්නවා මොකද්ද? කැරමලීකරණය කියන එක අපි හඳුන ගන්නවා මොනවාද? මේ එන්සයිමීය නොවන ප්‍රතික්‍රියා දෙක විදිහට අපි හඳුනා ගැනීමට ලක් කරනවා. එතකොට අපි මුලින්ම බලමු මොකද්ද මේ මෙලාට් ප්‍රතික්‍රියාව කියන්නේ කියලා. මෙලාට් ප්‍රතික්‍රියාව සාමාන්‍යයෙන් සිදුවන්නේ ආහාරයේ පවතින ඔක්සිආරක සීනි හා ඇමයිනෝ අම්ල තියෙනවනේ. ඒක තාපයේ බලපෑමට ලක්වීම නිසා ඒවා එකිනෙකට ප්‍රතික්‍රියා කිරීමට ලක් වෙලා මෙලාට් ප්‍රතික්‍රියාව සිදු වෙනවා. මෙහිදී අන්තිම ඵලයක් විදියට මෙලනොයින් ලෙස හඳුන්වන සංයෝගයක් නිෂ්පාදනය වීමට ලක් වෙනවා. මෙම ක්‍රියාදාමය අපි හඳුන්වනවා මොකද්ද? මෙලාට් ප්‍රතික්‍රියාව කියලා. මේ පල්ලෙහාන් අපි දක්වලා තිනවා ඔක්සිආරක සීනි ඇමයිනෝ අම්ල සමග සීනි ඇමයිනෝ අම්ල සංකීර්ණය ක්‍රියාත්මක වෙලා මෙලනොනින් කියන සංයෝගයේ නිර්මාණය වීම තමයි අපි මෙලාට් ප්‍රතික්‍රියාව ලෙස අපි හඳුනා ගැනීමට ලක් කරන්නේ. දැන් අපි බලමු මොකද්ද මේ කැරමලීකරණය කියන්නේ කියලා. ආහාරයේ පවතින සුක්‍රෝස් ආම්ලික හා විජලන තත්ත්වයන්තේ ප්‍රතික්‍රියාවන් මාලාවකට ලක් වෙලා දුඹුරු පැහැති සංයෝගයක් නිර්මාණය වෙනවා. ඒක අපි හඳුන්වනවා මොකද්ද? කැරමලීකරණ ක්‍රියාවලියක් විදිහට අපි හඳුනා ගැනීමට ලක් කරනවා. සාමාන්‍යයෙන් මෙන්න මේ ප්‍රතික්‍රියාව සඳහා අවශ්‍ය සංයෝගයක් විදිහට අපි හඳුන්වනවා මොනවාද? ආහාරයේ පවතින සීනි තමයි මේ ක්‍රියාවලිය සඳහා දායකත්වයක් සපයන්නේ. ඒ වගේම සාමාන්‍යයෙන් මේ ආහාරයේ පවතින සීනි සෙල්සියස් අංශක 160 180 වගේ උෂ්ණත්වයේ රත් වීම නිසා තමයි මෙම ප්‍රතික්‍රියාව සිදුවීමට ලක් වෙන්නේ. ඒකත් අපි පල්ලෙහාන් දාලා තිනවා. සුක්‍රෝස් වල පවතින ජලය ඉවත් වෙලා ඒක ආම්ලික තත්ත්වයටදී කැරමලාන් ඒ වගේම කැරමලීන් හියුමික් බවට පත්වීමේ ක්‍රියාවලිය තමයි අපි කැරමලීකරණයේ විදිහට අපි හඳුනා ගැනීමට ලක් වෙන්නේ. දැන් අපි බලමු මොකද්ද මේ මුඩු වීමක් කියන්නේ කියලා. මුඩු වීම විදිහට අපි හඳුන්වා ගන්නවා ආහාරයක පවතින තෙල් හා මේදේ සහිත ආහාර තියෙනවනේ. ඒවා ප්‍රතික්‍රියාවන් නිසා රසායනික පරිහානියට පත්වීම නිසා අප්‍රසන්න රසයක් ඒ වගේම අප්‍රසන්න ගන්ධයක් ඇතිවීමේ ක්‍රියාවලියක් අපි හඳුන්වනවා මොකද්ද? ආහාර මුඩු වීමක් විදිහට අපි හඳුනා ගැනීමට ලක් කරනවා. මෙන්න මේ මුඩු වීමේ ප්‍රධාන ආකාර දෙකක් අපිට හඳුනා ගැනීමේ හැකියාවක් තියෙනවා. එකක් තමයි ස්වැන්ක්
ස්වයං ඔක්සිකරණය එහෙම නැත්නම් අපි හඳුන්වන ඔක්සිකාරක මුඩු වීම ඒ වගේම ඊළඟට අපි හඳුන්වන මොකද්ද එන්සයිමීය ඔක්සිකරණය එහෙම නැත්නම් ජල විච්ඡේදක මුඩු වීම කියලා අපි ප්‍රධාන ආකාර දෙකක් අපි හඳුනා ගන්නවා මේ මුඩු වීමේ පවතින ආකාර විදිහට. අපි මුලින්ම බලමු මොකද්ද මේ ස්වයං ඔක්සිකරණය එහෙම නැත්නම් ඔක්සිකාරක මුඩු වීම කියන්නේ මොකද්ද කියලා. එහිදී අපි පළමුව හඳුනා ගන්නවා ලිපිඩ සහිත ආහාර පවතිනෝනේ. මෙන්න මේ ලිපිඩ සහිත ආහාර ඔක්සිජන් සමග ප්‍රතික්‍රියාවන් කිරීමට ලක්වීමට ලක් වෙලා ඇල්ඩිහයිඩ්, කීටෝන, ඇල්කොහොල් වැනි රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය වීම නිසා ආහාරයේ රසය ඒ වගේම සුවඳ වෙනස් වෙලා වෙනස් වීමේ ක්‍රියාවලියක් අපි හඳුන්වනවා මොකද්ද? මෙන්න මේ ඔක්සිකාරක මුඩු වීමේ ක්‍රියාදාමයක් විදිහට අපි හඳුනා ගැනීමට ලක් කරනවා. ඊට පස්සේ අපි බලමු මේ සඳහා බලපාන සාධක විදිහට අපි හඳුන්වනවා මොකද්ද? ආලෝකයේ මත තමයි මෙන්න මේ ක්‍රියාවලිය වේගවත් වීමට ලක් වෙන්නේ. අපිට පුළුවන් මේ ස්වයං ඔක්සිකාරක මුඩු වීම අවම කරගන්න එහෙම නැත්නම් වළක්වා ගන්න ආලෝකය මතින් ආහාරයට පතිත වීම වළක්වා ගන්න පුළුවන්. එම නිසා අපිට පුළුවන් මොකද්ද ආහාරයේ ස්වයං ඔක්සීකරණයට ලක්වීමේ ක්‍රියාදාමයේ වේගය අඩු කර ගැනීම සඳහා. ඊළඟට අපි බලමු ස්වයං ඔක්සීකරණය එහෙම නැත්නම් අපි හඳුනා ගන්නවා ඊළඟ ක්‍රියාදාමයේ විදියට එන්සයිමීය ඔක්සීකරණය එහෙම නැත්නම් ජල විච්ඡේදක මුඩු වීම කියන එක. මේදී අපි හඳුනා ගන්නවා ලිපිඩ ජලයේ සහිත අවස්ථාවන් වලදී ජල විච්ඡේදක එන්සයිම ටික භාවිතා කිරීමට ලක් කළා මේද අම්ල ඒ වගේම ග්ලිසරෝල් බවට පරිවර්තනය කිරීමේ ක්‍රියාවලිය අපි හඳුන්වනවා එන්සයිමීය ඔක්සිකරණය එහෙම නැත්නම් ජල විච්ඡේදක මුඩු වීම විදියට අපි හඳුනා ගැනීමට ලක් කරනවා. අපි දැන් බලමු මොකද්ද මේ තෙල් ඒ වගේම මේදය සහිත ආහාර ජල විච්ඡේදනය වීම එහෙම නැත්නම් එන්සයිම් මගින් උත්තේජනය වීම සඳහා බලපාන සාධක මොනවාද කියලා අපි කතා කරනවා. ඒදී අපි හඳුන්වනවා උෂ්ණත්වය. මෙන්න මේ මුඩු වීමේ ක්‍රියාදාමය වේගවත් වීමේ සඳහා උෂ්ණත්වය කියන සාධකය බලපානවා. උෂ්ණත්වය වැඩි වෙන්න මේ වගේ පවතින ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වීමට ලක් වෙනවා. ඒ වගේම කාලය කියන සාධකයේ බලපානවා. ඒ කියන්නේ ආහාරය නිර්මාණය කරපු දවසේ ඉඳලා ගතවන කාලය වැඩි වෙන්න මේ මුඩු වීමේ ක්‍රියාවලියත් වේගවත් වෙනවා. ඒ වගේම ආලෝකයත් බොහෝ දුරට මෙන්න මේ මුඩු වීමේ ක්‍රියාවලිය සඳහා බලපෑමට ලක් වෙනවා. මෙහිදී මේකේ පවතින සම්ප්‍රයුක්ත මේදම්ල ඔක්සිකරණයේ වැඩිවීමට ලක් වෙනවා මෙන්න මේ ආලෝකයේ වැඩිවීම නිසා. ඒ වගේම ජල ප්‍රමාණය වැඩි වෙන අවස්ථාවලදී ඒ වගේම උත්ප්‍රේරක අන්න ඒ දේවල් නිසා මෙන්න මේ ආහාරවල මුඩු වීමේ ක්‍රියාදාමය ඉතා වේගයෙන් වැඩිවීමට ලක් වෙනවා. අපි දැන් බලමු ආහාර නරක වීම සඳහා බලපාන ජෛවීය සාධක මොනවාද කියලා. එතකොට ආහාර නරක වෙන්න බලපාන ජෛවීය සාධක ප්‍රධානාකාර දෙකක් අපිට හඳුනා ගැනීම හැකියාවක් තියෙනවා. එකක් තමයි මහා ජීවීන් අනිත් කාණ්ඩය තමයි ශුද්ධ ජීවී කාණ්ඩ. අපි බලමු මේ මහා ජීවීන් මගින් කොහොමද ආහාර නරක වීමේ ක්‍රියාවලිය සිදු වෙන්නේ කියලා. සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම ඔය මීයන් කෘමීන් වැනි සතුන් නිසා ධාන්‍ය මාංශ භෝග ආදී දේවල් වලට හානි කිරීම නිසා ආහාර නරක වීමට ලක් වෙනවා. ඒ වගේම මේ කුරුල්ලන් වැනි සතුන් නිසා පළතුරු ඒ වගේම අපි භාවිතා කරන එළවලු ආදී දේවල් සදා හානි කිරීම නිසා ඒවත් නරක වීමට ලක් වෙනවා. ඊට අමතරව වඳුරන් රිලවුන් වැනි සතුන් නිසා මේ ආහාර නරක වීමට ලක් වෙනවා. ඔන්න ඔය ක්‍රියාවලිය නිසා තමයි මේ මහා ජීවීන් ආහාර නරක වීම සඳහා දායක වෙන්නේ. එතකොට අපි බලමු මේ ශුද්ධ ජීවී කාණ්ඩ කොහොමද ආහාර නරක වීම කෙරෙහි බලපාන්නේ කියලා. එතකොට ආහාරයක් මත වර්ධනය වෙනවා ඇල්ගි ඒ වගේම ගත්තොත් එහෙම ඊස්ට් බැක්ටීරියාවන් වැනි විෂම පෝෂී ශුද්ධ ජීවී කාණ්ඩ නිසා ආහාරයක පවතින පෙනුම රසය වෙනස් වෙලා පරිභෝජනයට ගත නොහැකි තත්වයට පත්වීමට ලක් වෙනවා. මෙහිදී මේ ශුද්ධ ජීවීන් විසින් මේ ආහාර තුල ජීවත් වීම නිසා ඔවුන් විසින් ශ්‍රාවය කරන බයිසයිලිකව ශ්‍රාවය කරන ඇමයිලේස් ඒ වගේම ප්‍රෝටියේස් වැනි එන්සයිම් නිසා ආහාරයේ පවතින කාබෝහයිඩ්‍රේට ඒ වගේම ප්‍රෝටීන ලිපිඩ වැනි දේවල් වියෝජනයට ලක්වීම නිසා එහි අතුරු ප්‍රතිඵලයක් එහෙම නැත්නම් අපි කියන ඔවුන් විසින් පරිවෘත්තීය ඵල ආහාර මත එකතු කිරීම නිසා ආහාර පරිභෝජනයට ගන්න බැරි වී හැකි තත්වයට පත්වීමක් සිදු වෙනවා නම් අපි ඒක හඳුන්වා ගන්නවා මොනවාද ශුද්ධ ජීවී කාණ්ඩ ආහාර සඳහා නරක වීම කෙරෙහි බලපාන ආකාරයක් විදිහට අපි හඳුනා ගැනීමට ලක් කරනවා. අපි බලමු කොහොමද එක් ආහාර වර්ගය සඳහා බලපාන ශුද්ධ ජීවී කාණ්ඩ මොනවාද කියලා. අපි බලමු
කිරි හා කිරි ආශ්‍රිත ආහාර සඳහා බලපාන ශුද්ධජීවී කාණ්ඩ 3ක් ඉන්නවා. ඒක මං මතක තියාගන්න ලේසි වෙන්න SLM විදියට හඳුන්වලා තිනවා. එෙහිදී S අකුරෙන් ස්ට්‍රෙප්ටෝකොකස්, ඒ වගේම L අකුරෙන් ලැක්ටෝබැසිලස්, ඒ වගේම M අකුරෙන් මයික්‍රෝකොකස් ලෙස නම් කරලා තිනවා. ඒ විදියට මේ ශුද්ධජීවී කාණ්ඩ එක් එක් ආහාර වර්ගයේ මත බලපාන ශුද්ධජීවී කාණ්ඩ මෙන්න මේ වගුවේ මම දක්වලා තිනවා. ඒක නියමිතාකාරව මතක තියාගන්න. එහෙම නැත්නම් හොඳට පාඩම් කර ගැනීමට ලක් කරන්න. අපි බලමු දැන් ශුද්ධජීවීන් මේ ආහාර මත තැන්පත් වීම නිසා මුඩු වීම, පැසෙවීම වැනි දේවල් නිසා මේ ආහාරයේ පවතින රසායනික ව්‍යුහය බිඳ වැටීමට ලක් වෙනවා. මෙන්න මේ රසායනික ව්‍යුහයේ බිඳ වැටීමට ලක් වීම නිසා අප්‍රසන්න රසයක්, ගන්ධයක් ඇතිවීමට ලක් වෙනවා. මෙහිදී අපි බලමු මේ ප්‍රෝටීන් සහිත ආහාර තියෙනෝනේ. මෙන්න මේ ප්‍රෝටීන් සහිත ආහාර මත ප්‍රෝටියෝලිටික බැක්ටීරියා ක්‍රියාත්මක වීම නිසා ඒ ආහාර මත ඇමයිනෝ අම්ල, ඇමීන, ඇමෝනියම් වැනි ඒ වගේම හයිඩ්‍රජන් සල්ෆයිඩ් සෑදීම නිසා ආහාරයේ නරක වීමට ලක් වෙනවා. ඒක අපි හඳුනා ගැනීමට ලක් කරනවා මොකද? පූති භවන ක්‍රියාවලියක් විදිහට අපි හඳුනා ගැනීමට ලක් කරනවා. ඒ වගේම කාබෝහයිඩ්‍රේට බහුල ආහාර මත සැකරලොටික ශුද්ධජීවී කාණ්ඩ ක්‍රියාත්මක වීම නිසා අම්ල, මධ්‍යසාර, ඒ වගේම කාබන් ඩයොක්සයිඩ් බවට පරිවර්තනය කිරීමේ ක්‍රියාවලිය අපි හඳුනා ගන්නවා මොනවාද? පැසවීමේ ක්‍රියාවලියක් විදිහට අපි හඳුනා ගැනීමට ලක් කරනවා. ඒ වගේම අපි හඳුනා ගන්නවා මේ ලිපිඩ සහිත ආහාර මත ලිපොලොලිටික ශුද්ධජීවී කාණ්ඩ ක්‍රියාත්මක වීම නිසා මේද අම්ල, ඒ වගේම ග්ලිසරෝල් බවට බිඳහෙලීමේ ක්‍රියාවලිය අපි හඳුන්වනවා මොකද්ද? මුඩු වීමේ ක්‍රියාවලියක් විදිහට අපි හඳුනා ගැනීමට ලක් කරනවා. අපි බලමු දැන් මේ ශුද්ධජීවී කාණ්ඩ වර්ධනය වීම සඳහා බලපාන සාධක මොනවාද කියලා. එතකොට මේ ශුද්ධජීවී කාණ්ඩ වර්ධනය වීම සඳහා බලපාන සාධක ආකාර දෙකකට අපිට වර්ගීකරණය කරන්න පුළුවන්. එකක් තමයි අභ්‍යන්තර සාධක, අනිත් එක තමයි බාහිර සාධක විදියට. එහිදී අපි බලමු අභ්‍යන්තර සාධක විදියට pH අගය, ඒ වගේම ජල විභවය, ඔක්සිකරණ, ඔක්සිහරණ විභවය, පෝෂක ද්‍රව්‍ය ප්‍රමාණය බලපානවා අභ්‍යන්තර සාධක විදියට. ඒ වගේම ඊළඟට බලමු බාහිර සාධක විදියට උෂ්ණත්වය, ඒ වගේම රසායනික ද්‍රව්‍ය, ප්‍රතිජීවක, ඒ වගේම සාපේක්ෂ අර්ධතාවය, වායු සංයුතිය කියන සාධක බලපානවා ශුද්ධජීවීන්ගේ වර්ධනය කෙරෙහි බාහිර වශයෙන් බලපාන සාධක විදියට අපි හඳුනා ගැනීමට ලක් කරනවා. අපි දැන් කතා කරමු කොහොමද ශුද්ධජීවීන්ගේ වර්ධනය කෙරෙහි බලපාන අභ්‍යන්තර සාධකයක් වන pH අගය කොහොමද බලපාන්නේ කියලා. සාමාන්‍යයෙන් pH අගය 5 හෝ 5ට වඩා ඉහළ ආහාර විදියට අපිට හඳුනා ගැනීමේ හැකියාවක් තියෙනවා. සාමාන්‍ය මස්, ඒ වගේම කිරි, මූදුහාර වැනි දේවල් අපි හඳුනා ගැනීමට ලක් කරනවා pH අගය 5 හෝ 5ට වඩා ඉහළ ආහාර විදියට. ඒවා අපි හඳුන්වන pH කාණ්ඩයේ විදියට අපි හඳුන්වනවා පහළ ආම්ලික විදියට අපි හඳුනා ගැනීමට ලක් කරනවා. ඊට පස්සේ අපි බලමු pH අගය 4.5 පහත් අතර පවතින ආහාර විදියට සුප් වර්ග, ඒ වගේම ගත්තොත් එහෙම එළවලු වර්ග, ඒ වගේම මිශ්‍රණ, ඒ වගේ දේවල් අපි හඳුනා ගැනීමට ලක් කරනවා මොනවාද? මධ්‍යම ආම්ලික කාණ්ඩයට අයත් ආහාර විදියට අපි හඳුනා ගැනීමට ලක් කරනවා. ඒ වගේම pH අගය 3.5 4.5 අතර පවතින ආහාර අපි හඳුනා ගන්නවා ආම්ලික ආහාර විදියට අපි හඳුනා ගැනීමට ලක් කරනවා. එවැනි ආහාර විදියට අපි හඳුන්වනවා තක්කාලි, ඒ වගේම අඹ වැනි දේවල් අපි හඳුන්වනවා ආම්ලික කාණ්ඩයට අයත් ආහාර විදියට අපි හඳුනා ගැනීමට ලක් කරනවා. ඒ වගේම pH අගය 3.7 හෝ ඊට වඩා අඩු ආහාර අපි හඳුන්වනවා මොනවාද? ඉහළ ආම්ලික කාණ්ඩයට අයත් ආහාර විදියට අපි හඳුනා ගැනීමට ලක් කරනවා. ඒ ආහාර විදියට අච්චාරු වර්ග, ඒ වගේම දෙහි, දොඩම්, ඒ වගේ දේවල් අපි හඳුන්වනවා මෙන්න මේ ඉහළ ආම්ලික කාණ්ඩයට අයත් ආහාර විදියට අපි හඳුනා ගැනීමට ලක් කරනවා. දැන් අපි බලමු එක් එක් ශුද්ධජීවීන් කාණ්ඩ සඳහා පහසුවෙන් වර්ධනය වෙන්න පුළුවන් pH පරාස මොනවාද කියලා. එෙහිදී අපි උදාහරණයක් වශයෙන් ගමු ලැක්ටෝබැසිලස් කාණ්ඩයට ශුද්ධජීවී කාණ්ඩයක් ගත්තොත් එහෙම ඔවුන්ට ආහාරය තුල වැඩ කරන්න පුළුවන් අවුම් pH අගය තමයි 4.4 කියලා කියන්නේ. ඒ වගේම උපරිම pH පරාසය අපි හඳුන්වනවා 7.2 දක්වා පරාසයක් තුල ඔවුන්ට ආහාරය තුල වැඩ කිරීමේ හැකියාවක් තියෙනවා. එතකොට ආහාරයක් කල් තබා ගැනීමට නම් අපි එක්කෝ pH අගය 4.4ට වඩා අඩු පරාසයක පවත්වා ගන්න ඕනි. එහෙම නැත්නම්
pH අගය 7.2කට වඩා ඉහළ පරාසයක පවත්වා ගත්තොත් අපිට පුළුවන් මෙන්න මේ ලැක්ටෝබැසිලස් කාණ්ඩයෙන් හානි වන ආහාර කල්තබා ගැනීමේ හැකියාවක් පවතිනවා. ඒ ආකාරයට දිලීර වර්ග, ඊස්ට් වර්ග වැනි විවිධාකාර ආහාර මත වර්ධනය වෙන්න පුළුවන් ශුද්ධජීවී කාණ්ඩ කොහොමද කියන එක පිළිබඳව අපි මෙතන දක්වලා තියෙනවා. ඒ වගේම අපි ඊළඟට බලමු ජල විභවය එහෙම නැත්නම් ජල සක්‍රියතාවය කොහොමද ආහාර කෙරෙහි බලපාන්නේ එහෙම නැත්නම් ආහාර නරක වීම කෙරෙහි ශුද්ධජීවීන් සඳහා බලපාන්නේ කොහොමද කියලා. එතකොට ආහාර ගත්තොත් එහෙම මේ ආහාරවල ජලයේ පවතින ප්‍රධානාකාර දෙකක් අපිට හඳුනා ගන්න පුළුවන්. එකක් තමයි ආහාරයේ පෝෂක කොටස් සමග ඉතා තදින් බැඳිලා පවතින ජලය. අපි ඒව බැඳි ජලයේ විදිහට අපි හඳුනා ගන්නවා. ඒ වගේම ආහාරයේ පෝෂක කොටස් සමග ඉතා ලිහිල්ව බැඳී පවතින ජලයත් අපිට හඳුනා ගැනීමේ හැකියාවක් තියෙනවා. එතකොට මෙන්න මේ කාණ්ඩ දෙක තමයි ආහාරයක පවතින්න පුළුවන් ප්‍රධාන ජල ආකාර දෙක විදිහට අපි හඳුනා ගැනීමට ලක් කරනවා. මේ අතරින් ශුද්ධ ජීවීන් සඳහා පරිභෝජනයට ගන්න පුළුවන් ජල වර්ගයේ විදිහට අපි හඳුනා ගැනීමට ලක් කරනවා. මෙන්න මේ ලිහිල්ව බැඳී පවතින ජලය තමයි ශුද්ධ ජීවීන් සඳහා වැඩි වශයෙන් පරිභෝජනයට ගන්න පුළුවන් ජල කාණ්ඩයේ විදිහට අපි හඳුනා ගැනීමට ලක් කරනවා. මේදී ජල සක්‍රියතාවය මේ ජල සක්‍රියතාවය කියන එක මගින් පැහැදිලි වෙන්නේ ආහාරයක ලිහිල්ව බැඳී පවතින ජල ප්‍රමාණය පිළිබඳව තමයි අපි මෙන්න මේ ජල සක්‍රියතාවය කියන එකෙන් අදහස් දැක්වීමට ලක් කරන්නේ. ඒ වගේම සාමාන්‍ය ජල සක්‍රියතාවයේ වැඩිවීම යම්කිසි ආහාරයක ජල සක්‍රියතාවයේ වැඩි නම් එම ආහාරය ශුද්ධ ජීවීන්ගේ ක්‍රියාවලියට එහෙම නැත්නම් ග්‍රහණයට නතු වීමට තියෙන හැකියාව ඉතාමත් වැඩි වෙනවා. ඒ වගේම ආහාරයක උපරිම ජල සක්‍රියතාවක් විදිහට අපි හඳුන්වන්නේ යම්කිසි ආහාරයක් ගත්තොත් ඒ ආහාරයේ පවතින්න පුළුවන් උපරිම ජල සක්‍රියතාවය අපි හඳුන්වනවා ජල සක්‍රියතාවය අපි කතා කරනවා එකක් විදිහට තමයි තියෙන්න පුළුවන් උපරිම පරාසය විදිහට අපි හඳුනා ගන්න. ඒ වගේම මෙන්න මේ ජල සක්‍රියතාවය මගින් පැහැදිලි වෙන්නේ ආහාරයේ නිදහස් ජල ප්‍රමාණය මගින් ආහාරයේ කොච්චර කාලයක් කල් තබා ගන්න පුළුවන්ද? එහෙම නැත්නම් ආහාරයේ පවතින නිදහස් ජල ප්‍රමාණය අවම කිරීම මගින් කොච්චර කාලයක් මේක කල් තබා ගන්න පුළුවන් දෙක පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම තමයි අපි මේ ජල සක්‍රියතාව පිළිබඳව අවබෝධයෙන් සලකා බලන්නේ. එතකොට මෙන්න මේ ජල සක්‍රියතාවය ගණනය කිරීම සඳහා සූත්‍රයක් තියෙනවා. එකක් තමයි AW සමානයි ආහාරයේ ජල වාෂ්ප පීඩනය එහෙම නැත්නම් ERH කියලා අපි හඳුන්වනවා. බෙදීම 100 විදිහට අපි හඳුනා ගන්නවා. එතකොට මොකද්ද මේ ERH කියලා කියන්නේ? ERH විදිහට අපි හඳුනා ගන්නවා සමතුලිත සාපේක්ෂ අර්ධතාවය හෙවත් ආහාරයේ ජල වාෂ්ප පීඩනය. එනම් ආහාරයේ තබා ඇති වායුගෝලයේ අර්ධතාවට සාපේක්ෂව ආහාරයේ අඩංගු ජල වාෂ්ප ප්‍රමාණය. ඒ කියන්නේ සාමාන්‍ය බිස්කට් එකක් වැනි දෙයක් අපි මේසයක් මත තියලා ගියොත් එහෙම ඒකේ මුල් ස්කන්ධයට එහෙම නැත්නම් මුල් තිබ්බ ජල ප්‍රමාණයට සාපේක්ෂව වායුගෝලයෙන් කොච්චර ජල ප්‍රමාණයක් මේකට අවශෝෂණය කරගෙන තියෙනවද කියන එක පිළිබඳව තමයි අපි මෙන්න මේ ERH මගින් කතා කිරීමට ලක් වෙන්නේ. එතකොට මේ 100 කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි හඳුන්වනවා ජලයේ තමයි උපරිම ජල සක්‍රියතාවක් එහෙම නැත්නම් 100 තියෙන්න පුළුවන් වෙන්නේ. එතකොට අපිට පේනවා උඩ ආහාරයේ ජල වාෂ්ප පීඩනය උපරිම වශයෙන් තිබ්බොත් 100යි නම් 100 බෙදීම 100 කියලා කියන්නේ 1යි. එතකොට යම්කිසි ආහාරයක තියෙන්න පුළුවන් උපරිම ජල සක්‍රියතාවයේ එකක් බව අපිට නිකම්ම පැහැදිලි වීමට ලක් වෙනවා. එතකොට මෙතන මේ පල්ලෙහා වගුවෙන් දක්වලා තිනවා එක් එක් ශුද්ධ ජීවී කාණ්ඩ සඳහා බලපාන එහෙම නැත්නම් ඔවුන්ට වැඩ කරන්න පුළුවන් ජල සක්‍රියතා පරාසයන් පිළිබඳව සහ ඒ සඳහා බලපාන ආහාර වර්ග මෙන්න මේ වගුවේ දක්වලා තියෙනවා. ඒකත් ටිකක් බලා ගන්න. අපි දැන් කතා කරමු ශුද්ධ ජීවීන් කෙරෙහි බලපාන අභ්‍යන්තර සාධකයක් වන ඔක්සිකරණ ඔක්සිහරණ විභවය කියන්නේ මොකක්ද කියලා. යම්කිසි ආහාරයකට ඔක්සිජන් ඇතුල් වීම හරි එහෙම නැත්නම් ඔක්සිජන් පිටවීමේ ක්‍රියාවලිය හරි අපි කියන මොකද්ද? ඔක්සිකරණ ඔක්සිහරණ විභවය විදියට අපි හඳුනා ගැනීමට ලක් කරනවා. සාමාන්‍යයෙන් නැවුම් පළතුරු ආදී දේවල් වල පවතිනවා සීනි පවතිනවා ඇස්කොබික් අම්ලය වැනි ප්‍රතිඔක්සිකාරක පැවතීම නිසා එවැනි ආහාර ඔක්සිකරණ විභවය ඉතාමත් අඩුයි. ඒ කියන්නේ ඔක්සිජන් ඇතුල් වීමේ සහ පිටවීමේ හැකියාව ඉතාමත් අඩු මට්ටමේ පවතිනවා මෙන්න මේ නැවුම් පළතුරු ආදී දේවල් වල. එහෙත් ආහාර රත් වීම, කැපීම, ඒ වගේම යාන්ත්‍රික හානි ආදී දේවල් වලට ලක් වුණාට පස්සේ මේ වගේ පවතින ඔක්සිකරණ ඔක්සිහරණ විභවය ඉතා වැඩි වීම නිසා ස්වායු වෙන්න පුළුවන්,
ඒ වගේම නිර්වායු වෙන්න පුළුවන් ශුද්ධජීවී කාණ්ඩ මේවා තුලට ආසාදනය වීම නිසා ආහාර වේගයෙන් නරක් වීමට ලක් වෙනවා. ඊළඟට අපි බලමු පෝෂක ද්‍රව්‍ය ප්‍රමාණය. යම්කිසි ආහාර ගත්තොත් එම ආහාරවල පවතින පෝෂක ප්‍රමාණය වැඩි වෙන්න ආහාරවලට ශුද්ධජීවීන්ගේ ග්‍රහණයට ගොදුරු වීමේ හැකියාව ඉතා වේගයෙන් වැඩි වීමට ලක් වෙනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් ප්‍රෝටීන් බහුල ආහාර මත ප්‍රෝටියෝලිටික බැක්ටීරියා ඉතා වේගයෙන් ක්‍රියාත්මක වීමට ලක් වෙලා එවැනි ආහාර ඉතා වේගයෙන් නරක් වීමට ලක් වෙනවා. දැන් අපි බලමු ශුද්ධජීවීන් කෙරෙහි බලපාන බාහිර සාධක වන උෂ්ණත්වය කොහොමද ශුද්ධජීවීන් කෙරෙහි බලපාන්නේ කියලා. මේ ශුද්ධජීවීන් සඳහා වැඩ කරන්න පුළුවන් එහෙම නැත්නම් ශුද්ධජීවීන් සංවේදී උෂ්ණත්ව පරාස අපිට හඳුනා ගැනීමේ හැකියාවක් පවතිනවා. එහිදී ඔවුන් වැඩ කරන්න පුළුවන් අවම pH මේ උෂ්ණත්වය මොකද්ද? ඒ වගේම ශුද්ධජීවීන් සඳහා වැඩි වශයෙන් එහෙම නැත්නම් උපරිම වශයෙන් වැඩ කරන්න පුළුවන් උෂ්ණත්ව පරාස මොකද්ද? ඒ වගේම ප්‍රශස්ත පරාස මොනවාද කියලා අපිට මෙන්න මේ පල්ලෙහා වගුවෙන් අපිට දක්වලා තියෙනවා. මෙහිදී සාමාන්‍ය තර්මෝපිලස් කාණ්ඩයට අයත් ශුද්ධජීවී කාණ්ඩයේ අවම උෂ්ණත්ව පරාසය සෙල්සියස් අංශක 35 45ක් වගේ වෙන අතර ඒ වගේම උපරිම කාණ්ඩය 60 80 වගේ පරාස දක්වා විහිදෙනවා. එතකොට එවැනි ආහාර තියෙනවා නම් අපි එහෙම නැත්නම් ආහාර වර්ගයක් තියෙනවා නම් අපිට පුළුවන් නම් එම උෂ්ණත්ව පරාස වළක්වලා එහෙම නැත්නම් 35ට අඩුවෙන් හරි එහෙම නැත්නම් ඊට වඩා වැඩි උෂ්ණත්ව පරාසයෙන් හරි පවත්වා ගැනීමේ හැකියාවක් තියෙනවා නම් එවැනි ආහාර අපිට පුළුවන් ඉතා දීර්ඝ කාලයක් කල් තබා ගැනීමේ හැකියාව තියෙනවා. මේ උෂ්ණත්ව පරාස ආහාරයෙන් ආහාරයට සංවේදී වන නිසා ඒ උෂ්ණත්ව පරාස පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබාගෙන එවැනි පරාස තුල අපි පවත්වා ගැනීමක් සිදු කර ගන්න ඕනේ. එතකොට ඊළඟට අපි බලමු ප්‍රතිජීවක හා රසායනික ද්‍රව්‍ය පිළිබඳව. ආහාරවලට අපි බාහිරින් නිෂ්පාදනයේදී වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේකේ ආකලන ද්‍රව්‍ය විදියට අපිට එකතු කිරීමට ලක් කරන්න පුළුවන් විවිධාකාර ද්‍රව්‍ය මගින් අපිට පුළුවන් මේ ශුද්ධජීවීන්ගේ ගුණණය වීම, වර්ධනය වීම, පාලනය කිරීමේ හැකියාවක් පවතිනවා. ඒ වගේම සාපේක්ෂ අර්ධතාවය. සාමාන්‍යයෙන් සාපේක්ෂ අර්ධතාවය කියන එක වැඩි වෙන්න සාමාන්‍ය ශුද්ධජීවීන්ට එහෙම නැත්නම් අපි කතා කරනවා ශුද්ධජීවී කාණ්ඩයට දිලීර කාණ්ඩ වැනි දේවල් වැනි කාණ්ඩවල වර්ධනය වීමේ වේගය ඉතා වේගයෙන් වැඩි වීමට ලක් වෙනවා. ඒ වගේම තව එකක් අපි හඳුනා ගන්නවා වායු සංයුතිය. සාමාන්‍යයෙන් ඔක්සිජන් වායුව සමග ආහාර ගැටීම තුළින් ආහාර නරක් වීමේ වේගය ඉතා වේගයෙන් ඉක්මන් වීමට ලක් වෙනවා. ඔන්න ඔය විදිහට අපි කතා කරා දැන් ආහාර නරක් වීම සඳහා බලපාන සාධක ආකාර තුනක්. එකක් තමයි භෞතික සාධක ගැන කතා කරා, ඒ වගේම රසායනික සාධක ගැන කතා කරා, ජෛවීය සාධක කියන ඒවා පිළිබඳව අපි මෙන්න මේ ගුණාත්මක ආහාර නිෂ්පාදනය කියන පාඩමේ පවතින පළවෙනි මාතෘකා කොටස අපි මේ විදියට ඉවර කිරීමට ලක් කරගන්න පුළුවන්.